නීතියෙන් තහනම් වුණත් තාම පැවැත්වෙන තරගයක් බලන්න යන්න. අයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ තවත් අලුත් වීඩියෝ එකකට. අද මං ඇවිත් ඉන්නේ උතුරට ආවොත් විතරක් බලන්න පුළුවන් ත්‍රිකල් රේස් බලන්න. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් නෑ ලංකාවේ අනිත් පැති වල ත්‍රිකල් රේස් තියෙනවනේ කියලා. අපි පොඩි කාලේ නම් අලුත් අවුරුදු උත්සව කාලෙට එහෙම ත්‍රිකල් රේස් ගාල්ල මාතර පැත්තේ එහෙම තිබ්බා. දැන් නම් නැත්තටම නැති වෙලා ගිහින්. මං හිතන්නේ අපේ වැඩිහිටියන්ගේ පරම්පරාව වලින් ඊළඟ පරම්පරාවලට මේක ගියේ නැති එකයි තව සත්ව සංවිධානවල විරෝධ වීම මේකට බලපෑවා. දැනටත් මේ ත්‍රිකල් රේස් තියෙනවද කියලා මං හරියටම දන්නේ නැහැ. එහෙම විස්තරයක් එහෙම නැත්නම් මේ පහුගිය අවුරුදු වල ත්‍රිකල් රේස් තිබ්බ කියලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් උතුරු පළාතේ නම් මේක ජයටම කරගෙන යනවා. ගවයා කියන්නේ දමිලායගේ සංස්කෘතියේ එක් ප්‍රධාන අංගයක්. හින්දු ආගම ආදාන අය එළ දෙනව දේවත්වයෙන් පවා වන්දනා කරනවා කියලා අපි අහලා තියෙනවා සහ අපි දැකලා තියෙනවා. මේ ත්‍රිකල් රේස් එහෙම නැත්නම් කරත්ත රේස් මේවා ලංකාව වගේම ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය, නේපාලය, වියට්නාමය වගේ මේ අපේ රීජන් එකේ තියෙන අනිත් රටවලත් ඉතා ප්‍රචලිතයි. ඒ රටවල් වල සංස්කෘතික උත්සවවල එහෙම නැත්නම් ගොවියන්ගේ අස්වනු නෙලීම ඉවර කරලා ලැබෙන විවේක කාලයේදී මේ ත්‍රිකල් රේස් පවත්වනවා. 2014 මැයි 7 ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහත් ආందోලනාත්මක නඩු තීන්දුවක් දෙනවා. ඒ තීන්දුව තමයි ඉන්දියාව තුළ මේ ත්‍රිකල් රේස් තහනම් කරන්න සහ ඒ සමාන සියලුම තරඟ උත්සව තහනම් කරමින්. ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩුව සහ මහාරාෂ්ට්‍රය කියන ප්‍රාන්තවල ත්‍රිකල් රේස් වලට අමතරව ජල්ලිකට්ටු කියලා තරඟයකුත් පැවැත්වෙනවා. ජල්ලිකට්ටු එහෙම නැත්නම් මේ බුල් ටේමින් කියන්නේ ශක්තිමත් ගොනෙක්ව කලබලයට පත් කරලා සෙනගක් මැද්දට යවලා ඒ ගොනාව මෙල්ල කරගන්න තරඟකරුවන්ට අවස්ථාවක් දෙනවා. ඒකෙදි තරඟකරුවන් කරන්නේ ගොනාගේ මොල්ලියෙන් අල්ලගෙන ගොනාව පාලනය කරන්න උත්සාහ කිරීම. සහ පිටේ නැගලා වැඩිම දුරක් යන්න හදන එක මගින් ගොනාව හීලෑ කරගන්න උත්සාහ කිරීම. මීට අමතරව කම්බාලා රේස් තානමකුත් පනවනවා. කම්බාලා රේස් වැඩිපුරම පැවැත්වෙන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී. තව කේරළයේත් මේ තරඟ පැවැත්වෙනවලු. මෙතෙන්දි වෙන්නේ ශක්තිමත් මී හරක් දෙන්නෙක්ව මොල්ලි වලින් එකට ගැට ගහලා මඩ පිරුණු කුඹුරක එහෙම නැත්නම් විශේෂයෙන් හදපු මඩ පිරුණු කම්බාලා ට්‍රැක් එක රේස් පදින එක. මෙතෙන්දි ශක්තිමත් තරුණයෙක් තමයි මේ මී හරක් දෙන්නව එවිටකින් පහර දෙමින් ධාවනය කරවන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් වුණත් ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල මේ ගවයන් යොදාගෙන කරන මේ තරඟ තාම පවත්වනවා. විශේෂයෙන් පොංගල් උත්සවයෙන් පස්සේ 3 වෙනි දවසේ එනම් මට්ටු පොංගල් කියන උත්සවයේදී මේ තරඟ පවත්වනවා. ලංකාවෙත් උතුරු පළාතේ මේ ත්‍රිකල් රේස් පවත්වන්න විශේෂයෙන්ම හදපු ධාවන පත තියෙනවා. ඒ මුලතිව්, යාපනය, කිලිනොච්චිය වගේ පැතිවල. මුලතිව් වල තියෙන මේ ට්‍රැක් එක කිලෝමීටරයක් විතර දිගයි. මේක තියෙන්නේ හරියටම නන්දි කඩාල් කලපුවේ බටහිර ඉවුරුවේ. ඒ කියන්නේ කන්නකී අම්මාන් කෝවිලට උතුරේ. මුලතිව් වල මේ තරඟ පැවැත්වෙන කාලයට යාපනය, කිලිනොච්චිය, වවුනියා වගේ පැතිවලිනු තරඟකරුවන් ඇවිත් ඉන්නවා. එක් ජයග්‍රාහකයෙකුට ඉතා වටිනා තෑගි හම්බෙනවා. ලෝරි වල පටවගෙන මේ ත්‍රිකල් සහ මේ ගවයන් මේ කාලයට තියෙන හැම තරඟයකටම අරගෙන යනවලු. මේ ගවයන්ට විශේෂ කෑම වේලක් දෙනවලු. විශේෂම දේ කියන්නේ යුද්ධ කාලෙත් මේ තරඟ මේ විදිහටම තිබ්බලු. මෙතෙන්දි අපිට හම්බුණා සරුවත් බීම හදලා විකුණන එක තරුණයෙක්. එයා ඇවිත් හිටියේ වවුනියාවේ ඉඳලා. එයා ඇවිල්ලා හිටියේ ත්‍රිවිල් එකක. මේ වගේ හැම උත්සවයකටම යනවලු. මේ බීම එකට දානවා ඇත්තටම මේ සරුවත් බීම එකට දානවා ගස්ලබු, අන්නාසි, අඹ, කොමඩු, සීනි කැකිරි ඒ වගේ පළතුරු දාලා හදන බීම එකක්. මේක මාරම රසයි. මෙයා කියනවා මේ එයා පාර අයිනෙත් මේක විකුණනවා කියලා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔය යාපනයේ පැත්තේ මුලතිව් පැත්තේ ඒ වගේ ගියොත් එහෙම මේ වගේ බීම හදන කෙනෙක් දැක්කොත් එහෙම අනිවාර්යෙන් බීම එකක් බීලා බලන්න. ඒක මාරම රසයි. මේ ත්‍රිකල් රේස් තියෙන කාලේ ගැන
මම කමෙන්ට් එකක දාන්න. ඔයාලත් මුලතිව් එහෙම නැත්නම් යාපනයේ කිලිනොච්චි පැත්තේ ට්‍රිප් එකක් ගියොත් එහෙම මේවා බලන්න යන්නත් අමතක කරන්න එපා. අමාරු වනින්න යනවා. Mari, kan ya na mor kai wala na na. අට මෙහෙට එනවා. Irwa. මේ ත්‍රිකල් රේස් ගැන ඔගොල්ලෝ මීට වඩා මොන හරි දෙයක් දන්නවනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් තියන්න. එහෙනම් මම දැනට නවතිනවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතිය හම්බෙමු.